Sri Raval, the Deputy Vice Chancellor, Eastern University. Mr. A. Mahirudan, the Registrar, Eastern University. Mr. M. Muhammad Faris, the Cursor, Eastern University. Dr. W. J. Jayaraj, the Librarian, Eastern University. And also Dr. Mrs. Durangana Hunupalagama, the Dean, Faculty of Technology. Mrs. P. Piyotu, now in the Dean, Faculty of Technology. Professor N. Rajeshwaran, Dean, Faculty of Commerce and Management. Director, University Business Linkage, Dr. N. Koneshwaran, to kindly step forward and grace us by the light in the oil lamp. இந்த அர்த்தமுள்ள பாரம்பரிய பங்கேற்பதற்கு உலாந்தா அழகியல் கற்றல் நிர்வாக மாணவர்களை அன்புடன் மேடைக்கு அழைக்கின்றோம். Now we are delighted to present a welcome dance. Of the Eastern University Sri Lanka. This format is of great significance not only for the university but also for the entire Eastern province, as it represents a major step forward in promoting innovation, entrepreneurship and technology-led development in our region. The incubation center is established through a strategic collaboration between the Eastern University and the Minister of Science and Technology. This partnership reflects our shared vision of creating සංවර්ධන කටයුතු රට පුරා විහිදෙන්නට අවශ්‍යයි. රටේ ජනතාව රටේ සංවර්ධනයට සහභාගී කර ගැනීම තමයි අපේ මූලික ආර්ථික දැක්ම. රටේ ජනතාවට සාධාරණ ලෙස ප්‍රතිලාභ දෙන්න යන්න ඕන. ජනතාව සංවර්ධන ක්‍රියාවලියකට සහභාගී කර ගන්න ඕන. ඒකෙදි විශේෂ වැදගත්කමක් තියෙනවා. තමන්ගේ යන්ත්‍ර සූත්‍ර වෙනුවෙන් තමන්ගේ උපකරණ ලබා ගැනීම වෙනුවෙන් විශාල ප්‍රාර්ථනයක් එකවර යොදන්න බැරි කුඩා ව්‍යවසායකින් අලුතෙන් ව්‍යවසායක ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන තරුණ ව්‍යවසායකින්ට ප්‍රධාන ගැටලුවක් තමයි තමන්ට හැකියාව තියෙනවා, දක්ෂතාවය තියෙනවා, උවමනාව තියෙනවා. හැබැයි තමන්ට මූලික ප්‍රාර්ථනයට විශාල මුදලක් යොදලා ඒ තමන්ගේ ව්‍යාපාරයෙන් ඒ තාක්ෂණික උපකරණ මිලදී අරගන්න යොදවපු මුදල නැවත ලබා ගන්න විශාල කාලයක් ගත වෙනවා. කොච්චර ව්‍යාපාරේ සාර්ථක වුණත් ඒක කරන්න බෑ. ඒ නිසා හුඟක් අය අතරමැදදී ඒ උපකරණ යන්ත්‍ර සූත්‍ර හදලා ඒවා මිලදී අරගෙන ණය වෙලා බැංකුවට ණය වෙලා ණය ගෙවා ගන්න බැරුව අවසානයේ ඒ යන්ත්‍ර ටික කොහෙටද දාලා ව්‍යාපාර වලින් ඈත් වෙලා තියෙන දක්ෂතාවය අතේ තියාගෙන. එහෙම අපිට හම්බෙන හුඟ දෙනෙක් හැකියාව දක්ෂතාවයේ තියෙනවා, ප්‍රාදේශීය මට්ටමින් අමුද්‍රව්‍ය තියෙනවා. නමුත් විශාල උපකරණයක් එක්කෝ ඒවා කුඩු කරන යන්ත්‍රයක් නැත්නම් ඇඹරුම් යන්ත්‍රයක් නැත්නම් අපි මේ දැකපු ඉන්කියුබේෂන් සෙන්ටර් එකේ දැකපු වගේ මිලියන දෙක තුනක් එකවර යට කරන්න පුළුවන් යන්ත්‍රයක් තරුණ ආරම්භක ව්‍යවසායකයෙකුට මුදල් යොදවලා ගන්න බෑ කුජලිය. දැන් මේ ඉන්කියුබේෂන් සෙන්ටර්ස් වල තියෙන වැදගත්කම තමයි කුඩා තරුණ ව්‍යවසායකයෙකුට උනන්දුව තියෙන කෙනෙකුට විශ්වවිද්‍යාලයට ඇවිල්ලා තමන්ගේ අමුද්‍රව්‍ය ටික ගෙනල්ලා ඒක කුඩු කරගෙන සකස් කරගෙන අවසාන නිෂ්පාදනය දක්වා සමහරවිට හදාගන්නට මේ පහසුකම් තියෙනවා. දැන් උදාහරණයක් අතට අපි දැක්කා
මස් ආශ්‍රිතව සොසේජස් වර්ග හදනවා නම් උඩා ව්‍යවසායිකේ ඒක ආරම්භ කරද්දී ඔහුට විශාල මුදලක් ප්‍රාර්ථනීය හැටියට යොදන්න ඇඹරුම් යන්ත්‍ර වලට නැත්නම් අමුද්‍රව්‍ය ටික ගෙනල්ලා මෙතනදී අවසාන නිෂ්පාදනය දක්වා හදාගෙන යන්න ඔහුට පහසුකම් තියෙනවා. එතනදී ඔහුගේ ව්‍යාපාරය දිගට කරගෙන යනකොට ඔහුට බැංකු ණය පහසුකමක් හරි වෙනත් පහසුකම් මගින් මේ මෙතන තියෙන මේ ඉන්කියුබේෂන් සෙන්ටර් එකේ තියෙන යන්ත්‍රයේම ඔහුට මිලදී ගන්න සහ සකස් කර ගන්නට අවශ්‍ය පහසුකම් විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය හරහා සම්බන්ධීකරණය කළ දෙනවා. ඒක තමයි වැදගත්කම. එතකොට මේ වැලියු චේන් එකෙන් කිසි කෙනෙක් හැලෙන්නේ නැහැ. මේ පද්ධතිය තුල, මේ ඉකෝසිස්ටම් එක තුල හැමෝම පවත්වාගෙන යෑම තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්නම් හැමදාම රටේ කර්මාන්තකරුවන් කියලා දිහුනේ මුදල් හැකියාව තියෙන, ආර්ථික ශක්තිය තියෙන කීප දෙනෙක් විතරයි. ඒත් අපේ අවසාන ඉලක්කය තමයි මේ කුඩා SME, MSME සෙක්ටර් එකේ ඉඳලා මහා පරිමාණ කර්මාන්ත දක්වා එක පද්ධතියකට මේ හැමෝම ගෙනල්ලා ඒ හැමදෙනාම එකට ඒකාබද්ධ කිරීම. ඉතින් ඒකෙදි විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මේ අපි ඔක්කොම එකට ඒකාබද්ධ වැඩ කරනවා. මීට කලින් ලංකාවේ විද්‍යාර්ථී ඇකඩමියා විශ්වවිද්‍යාල මට්ටමේ අය රිසර්චර්ස් කරන අය තමන්ගේ රිසර්චර්ස් කරාට විශ්වවිද්‍යාලවල ඉගෙනුවට ප්‍රායෝගික තලයේදී විශ්වවිද්‍යාලයි ඉන්ඩස්ට්‍රියයි එකට වැඩ කරලා නැහැ. හුඟක් වෙලාවට විශ්වවිද්‍යාලවල තියෙන්නේ විශ්වවිද්‍යාල අවසාන අවුරුද්දේ ඉන්ටර්න් එකට තමයි ළමයෙක් මාස 6කට විතර ආයතනයක වැඩට යන්නේ. පුරුදු පුහුණු වෙන්නේ. අපේ යෝජනාව උපකුලපතිතුමනි එහෙම නෙමෙයි. පළවෙනි අවුරුද්දේ ඉඳලා ළමයි යම් කාලයක් විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්න ගමන් ප්‍රායෝගික අධ්‍යාපනයේ ප්‍රැක්ටිකල් ට්‍රේනින් එක ඉන්ටර්න් එකට සීමා නොවි ආයතනගත කරන්න ඕනේ. අපි කර්මාන්ත අමාත්‍යාංශය දැස්ති රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ පෞද්ගලික අංශයත් එක්ක එකතු වෙලා උගා ඉල්ලීම් තියෙන පෞද්ගලික අංශේ අද අපේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි පෞද්ගලික ආයතන වලට පෞද්ගලික ව්‍යාපාර වලට ඔවුන්ට අවශ්‍ය කරන හැකියාව, දක්ෂතාවය, කුසලතාවය සහිත පිරිස් නැතිකම. ඒ වැඩවලට පිරිසක් නැහැ. විශේෂයෙන්ම ටෙක්නිකල් සයිඩ් එකේ තාක්ෂණික අංශයේ හැකියාව තියෙන අය නැහැ. ඉන්න හිටියත් ඒ අය ඉතා ඉක්මනින් ඒවෙන් අයින් වෙලා යනවා. ඉතින් අපේ රටේ තියෙන මොකක් හරි ඛේදවාචකයක් මේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් ඉගෙනගෙන එළියට එන අය සහ ආර්ථික අවශ්‍යතාවයේ නොගැලපීම. මිස්මැච් එකක් තියෙන දෙක. මේ ඒකාබද්ධ වීමක් නැහැ. ආර්ථිකයේ තියෙන නව තත්ත්වයන්ට අනුව අලුත් සොයා ගැනීමට අනුව අලුත් අවශ්‍යතාවයට අනුව විශ්වවිද්‍යාල පද්ධතියෙන් එළියට එන අයට ඒකාබද්ධ වීමට හැකියාවක් නැතිකම. බද්ධ වීමේ නොහැකියාවක් තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ ඉන්කියුබේෂන් සෙන්ටර්ස් හරහා විශ්වවිද්‍යාල පද්ධතියේ ඒ අඩුපාඩුකම අවසන් වෙනවා. මොකද ඒකට හේතුව මම දැක්කා ඊයේ මාධ්‍යවල විශ්වවිද්‍යාල උපාධිධාරණියක් ඉතාම ඛේදජනක කතාවක් කියනවා. ඇය කියනවා ඇය විශ්වවිද්‍යාල උපාධියක් අරගෙන ඉන්නේ. ඇයට රැකියාවක් නැහැ තාම. ඇය කුලී වැඩ කරනවා. ඒක නිසා ඇය ආරාධනා කරන අනිත් අයටත් ඉගෙන ගන්න එපා කියලා. ඉගෙනගෙන වැඩක් නැහැ කියලා. ඉගෙන ගන්න එපා මොකද එයා ඉගෙන ගත්තට එයාට රැකියාවක් නැහැ කියලා. අපි දන්නවා විශ්වවිද්‍යාල වලින් අධ්‍යාපනය හදාරලා එළියට එන හැමෝටම ඒ එළියට එන වේගෙන්ම රැකියාව උත්පාදනය කරන ලබා දීමේ තත්ත්වයක් පහුගිය කාලයක් පුරාම තිබුණේ නැහැ. එඳා රැකියාව විවිධ උපාධිධාරීන් බිහි වුණා. රැකියාව විවිධ උපාධිධාරීන් උද්ඝෝෂණ සිද්ධ වුණා. නමුත් අද තත්ත්වය වෙනස්. අද තත්ත්වය වෙනස් කියලා කියන්නේ අද විශ්වවිද්‍යාල වලින් විතරක් නෙමෙයි. පාසල් අධ්‍යාපනයේ ඉඳලම අතරමැදි හැලෙන අයට පවා රැකියාව අවස්ථා තියෙනවා. රැකියාව තියෙනවා. ව්‍යවසායකත්වයේ තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඔවුන්ගේ සූදානම. ඔවුන් මේ වෙනුවෙන් තියෙන උනන්දු වීම, කැපකිරීම. අපි කවුරු හරි විශ්වාස කරනවා නම් උපාධියක් අරගත්ත කෙනා අර සුදු කරපට රැකියාවක්ම කරන්න ඕන. වයිට් කලර් ජොබ් එකක්ම කරන්න ඕන. එයාට ඒ උපාධියේ මට්ටමටම
රැකියාව කරන්න ඕන කියන එක උතන තියෙනවා ගැටලුවක්. අපි විශ්වවිද්‍යාලෙ හිටියා අපි එහෙම හිතාගෙනත් හිටියා. අපි කල්පනා කරනවා දැන් බලනකොට අපිට තේරෙනවා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ප්‍රායෝගික තලයට යෙදෙනකොට ප්‍රායෝගිකව වැඩ කරන්න උනන්දුව තියෙනවා නම් උත්සාහය තියෙනවා නම් කැපකිරීම තියෙනවා නම් අරමුණක් ඉලක්කයක් තියෙනවා නම් ඉතා කෙටි කාලයකින් උන්ට මේ පද්ධතිය ඇතුලේ මේ ඉකෝසිස්ටම් එක ඇතුලේ අවස්ථා තියෙනවා. අර උන්ට උකරලා ඒ රැකියාවට ගන්න කාලය බලනුව උපාධියට මේ රස්සාව තියෙන්න ඕනේ කියලා නිර්ණායකයක් හදාගන්න නැතුව. මොකද උපාධියක් තියෙන කෙනෙකුට ඉස්සරහට යන උන්ට අවස්ථා තියෙනවා, ඉඩකඩ තියෙනවා. හැබැයි ඒක Taman ඒකට නැදිහත් වෙන්න ඕන. මම කියන්නේ අවස්ථාවක් මේක. අපි දන්නවා ව්‍යවසායක අධ්‍යාපනය ලබන ළමයි ඉන්න විශ්වවිද්‍යාලෙම ඔවුන් දැනටමත් ව්‍යවසායකත්වයේ භාවිතාවට ලබනවා. ඔන්ටර්ප්‍රනර්ස් හැටියට වැඩ කරනවා. ඔවුන් ව්‍යාපාර ආරම්භ කළා තියෙනවා. අපේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, කාර්මික සංවර්ධන මණ්ඩලය, අපේ ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරියත් එක්ක, විධාතා මධ්‍යස්ථානත් එක්ක ඔවුන් වැඩ කරනවා. එතනදී ප්‍රශ්නේ තියෙන්නේ Tamanගේ කැපකිරීමත් වැදගත්කම. මම ඒ උපාධිධාරණියගේ සහෝදරියගේ කතාව විග්‍රහ කරගත්තේ නැහැ සිද්ධිවාචකව එහෙම පිළිම මොකද්ද වෙලා තියෙන්නේ කියලා. නමුත් එක සංදිස්ථානයක් එක සංකේතයක් හිතාගෙන උපාධියක් ගත්තා ඉගෙන ගත්තා දැන් රැකියාවක් නැහැ ඉතින් අනිත් අය ඉගෙන ගන්න එපා කියන එකනේ මේ උත්තරේ කරන්න ඕන. ඇයි එහෙම වෙලා තියෙන්නේ? මොකද්ද හේතුව? ඒකට එහෙනම් උත්තරයක් හොයන්න ඕන. ඒ උත්තරේ තමයි මේ තියෙන්නේ. අද විශ්වවිද්‍යාල කියන්නේ පොතට සීමා වෙච්ච මොතනක් විතරක් වෙන්න ඕනේ නැහැ. ඒක ප්‍රායෝගික පෞද්ගලික අංශයත් එක්ක වැඩ කරන්න ඕනේ. පෞද්ගලික අංශය ආයතන වල ඉඩකඩ හදා ගන්න ඕනේ. ඒ ඉඩකඩ හදා දීම අපේ වගකීමක් අපි ඒක ඉෂ්ට කරනවා. ඒ නිසා තමයි අපි SME Nestors කියලා මේ සියලු පද්ධති ඒකාබද්ධ කරන්න කටයුතු කළා තියෙන්නේ. ඉස්සර එහෙම තිබුණේ නැහැ. ඉස්සර විද්‍යා හතාක්ෂණ අමාත්‍යාංශයයි කර්මාන්ත අමාත්‍යාංශයයි එකට වැඩ කරලා නැහැ. දීවර අමාත්‍යාංශයයි, කෘෂිකර්ම අමාත්‍යාංශයයි, සංචාරක අමාත්‍යාංශයයි, කර්මාන්ත අමාත්‍යාංශයයි එකට වැඩ කරලා නැහැ. අද අපි එකට වැඩ කරනවා. ඊපෙරදා මම හම්බුණා තරුණ ව්‍යවසායකයෙකුගේ සංගමේ කොයිල් එක. මම කොයිල් එක යට කිව්වා ඒක යෝජනාවක්. ඒගොල්ලෝගේ ප්‍රශ්නේ රැකියාවලට අවශ්‍යයි නැහැ කියන එක. ඒක අපිට දිස්ත්‍රික්ක මට්ටමින් බලමු. රැකියාව වලට අවශ්‍ය මොන අවශ්‍යතාවයද සම්පූර්ණ කරන්න ඕන? මොකක්ද ඒ සම්පූර්ණ කරන අවශ්‍යතාවය? මඩකලපුව දිස්ත්‍රික්කේ නම් රැකියාවේ විහිදායගේ මට්ටම අරගෙන ඒ වගේම මඩකලපුව දිස්ත්‍රික්කේ රැකියා අවස්ථා ටික අරගෙන අපි ඒකාබද්ධ කරන්නේ කොහොමද? උන්ට ට්‍රේනින් එක අවශ්‍ය නැහැ. උන් ට්‍රේනින් එක අපි දෙන්න ඕන. ඒ ට්‍රේනින් එක දෙන්න පුළුවන් මධ්‍යස්ථාන තමයි අපි දැන් මේ හදන්නේ. මේ ඉන්කියුබේෂන් සෙන්ටර්ස් හදන්නේ ඒකට. විඩාකා මධ්‍යස්ථාන කියන්නේ ඒකට. ඒක සුදු කරපටි රැකියාවක් වෙන්නේ නැහැ පළවෙනි මොහොතේදී. වයිට් කලර් ජොබ් එකක් වෙන්නේ නැහැ සමහර විට. හැබැයි උපාධියක් තියෙන කෙනෙකුට තාක්ෂණික ආයතනයක උසස් අධ්‍යාපන ආයතනයක ඩිප්ලෝමාවක් තියෙන කෙනෙකුට මහන්සි වෙන්න පුළුවන් නම් කැප වෙන්න පුළුවන් නම් ව්‍යවසායකත්වය කියන්නේ ඒක. ව්‍යවසායකත්වය කියන්නේ අභියෝග බාර ගැනීම. අභියෝගේ බාරගෙන වැඩ කරන්න ලෑස්ති නම් මම කියන්නේ උපාධිධාරියෙකුට ගොඩක් ඉස්සරහට යන්න පුළුවන්. තාක්ෂණික ඩිප්ලෝමාවක් කියන කෙනෙකුට ගොඩක් ඉස්සරහට යන්න පුළුවන්. එහෙම නැති A level fail වෙච්ච කෙනෙකුට, O level fail වෙච්ච කෙනෙකුට, අටේ පන්තිය fail වෙච්ච කෙනෙකුට ඉස්සරහට යන්න පුළුවන් අවස්ථා අද සමාජ උන්තරක් තියෙනවා. අද සමාජ උන්තරක් තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අවස්ථාව හරියට අඳුර ගැනීම සහ ඒකට සැලකිය යුතු කාලයක් මහන්සි වෙන්න ඕන. අපේ තරුණ තරුණියන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ කාලේ එහෙම කැපවීමෙන් දරාගෙන ඉන්න බෑ. මාස 6ක් ට්‍රේනින් එකක් ගත්තොත් එම් කවුරු හරි කෙනෙක් හිතන්නේ ඒ ට්‍රේනින් එක කරලා යත් ව්‍යාපාරයක් පටන් ගන්නවා. දැන් ෆුඩ් ඇන්ඩ් ඉන්ඩස්ට්‍රි එකේ ගත්තොත් එමන් නම් ෆුඩ් ප්‍රොසෙසින් ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් යෝගට් එකක් හදාන්න පුළුවන් කෙනෙක් එයා හිතන යෝගට් කම්පැනියක් දාන්න. යෝගට් කම්පැනියක් දාන්න ඕන. හැබැයි ඒකට තව ගොඩක් දේවල් ඉගෙන ගන්න ඕන. ඒකට චැලෙන්ජස් ඉගෙන ගන්න ඕන. මාකටිං ඉගෙන ගන්න ඕන.
පැකේජින් ඉගෙන ගන්න ඕන. ඉන්ඩස්ට්‍රි කම්පිටිෂන් එක ඉගෙන ගන්න ඕන. ඒ ඔක්කොම ඉගෙන ගන්න තමයි යා යෝගට් කම්පැනියක් දාන්න ඕන. හැබැයි මාස 6 යෝගට් කම්පැනියක් දාන්න බෑ. ට්‍රේනින් එක ගත්ත ගමන් ඉන්කියුබේෂන් සෙන්ටර් එකේ යෝගට් කම්පැනියක් දාන්න බෑ. සමහරව එහෙම හිතලා ඩිග්‍රියකුත් තියෙන යෝගට් කම්පැනියක් දාන්න ට්‍රේනින් එකක් ගත්ත මාස 6න් දාගන්න බැරුව රට යනවා. රුමේනියාව. නැත්නම් සිංගප්පූරුව. සිංගප්පූරුව නම් හොඳයි කියමු. යන්නේ මැද පෙරදිග එක්ක දුක් විඳින්න යනවා. දුක් විඳින්න යනවා ඊට පස්සේ. ඉතින් ඩිග්‍රියක් තියෙනවා, ඩිප්ලෝමා තියෙනවා, සමාජයට ගිහිල්ලා තමන්ට නොගැලපෙනම දුක් විඳින රස්සාවක් කරනවා. ඊසි මනි හොයන්න බෑ මේක. ඉතින් අපි කියන්නේ හැමෝම මහන්සි වෙලා කටකිරීමක් කරොත් දෙයක් කරන්න පුළුවන්. ඒ සඳහා රාජ්‍යයක් හැටියට මීට කලින් නලාන දුන්නු අවස්ථා ගොඩාක් අපි ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ විශ්වවිද්‍යාල සහෝදර සහෝදරියන්ගෙනුත් මම ඉල්ලීමක් කරන්න ඕන. මොකද ඉස්සර විශ්වවිද්‍යාවල අපි ඉගෙන ගන්නකොට මේ රාජ්‍යයේ මැදිහත් වීම කියන එක අපි ප්‍රතික්ෂේප කරා. දේශපාලනඥයෙක් විශ්වවිද්‍යාලයට යනකොට අපි ප්‍රතික්ෂේප කරා. මම ශිෂ්‍ය නායකයෙක් විදිහට කටයුතු කරලා තියෙනවා. අපි දේශපාලනඥයින් විශ්වවිද්‍යාලයට එන්න දුන්නේ නැහැ. ඒකට හේතුව තමයි දේශපාලනඥයින් අපි රවට්ටනවා. බොරු පොරොන්දු දෙනවා. ඒගොල්ලෝ අපිව රවට්ටුවා. අපිව රවට්ටනවා කියන එක තමයි අපේ ප්‍රධාන තේමාව උනේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අද එහෙම නෙමෙයි. අද මේ රජය විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයින්ට කලින් සමාජයේ විශ්වවිද්‍යාල අවශ්‍යතාවය අඳුරගෙන තියෙනවා. ශිෂ්‍යයින්ගේ අවශ්‍යතාවය අඳුරගෙන තියෙනවා. ප්‍රශ්න විසඳලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් එහෙම මේ අවුරුදු එකමාරටම මහා පොළ වැඩි කරන්න කියලා කොළඹ උද්ඝෝෂණයක් සිද්ධ වුණේ නැහැ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්. අපි ආණ්ඩුව ඇවිල්ලා පළවෙනි අවුරුද්දේ තුල දෙපාරක් දැන් මහා පොළ වැඩි කරලා තියෙනවා. 5000 10000 කළා තියෙනවා. 5000 7500 කළා 10000 කළා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් උද්ඝෝෂණ කරන අවශ්‍යතාවයක් උනේ නැහැ. හැබැයි අපි මහා පොළ රුපියල් 500ක් වැඩි කරගන්න ඒ කාලේ දැවන්ත උද්ඝෝෂණ කළා තියෙනවා. දැවන්ත උද්ඝෝෂණ කළා තියෙනවා. මම දැක්ක නේවාසිකාගාර ප්‍රශ්නෙට විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් උද්ඝෝෂණය කරන්න අවශ්‍ය නැහැ. අද සියලුම විශ්වවිද්‍යාලවල නේවාසිකාගාර අලුතින් ඇති කරන්න විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. ඒක දැවන්ත ප්‍රතිපාදන ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. විශ්වවිද්‍යාලවල නේවාසිකාගාර ඇති කිරීම සඳහා නව නේවාසිකාගාර ව්‍යාපෘති. යාපනයේ විශ්වවිද්‍යාලය, නැගෙනහිර විශ්වවිද්‍යාලය, උතුමාලගේ විශ්වවිද්‍යාලය නව නේවාසිකාගාර ව්‍යාපෘති 5ක් ආරම්භ කළා. මොඩල් A සිසුන් 400 වර්ගයේ නේවාසිකාගාර 3ක්, මොඩල් B සිසුන්ට නේවාසිකාගාර ශිෂ්‍ය 200කට නේවාසිකාගාර 2ක්, සරසවි ශිෂ්‍ය ඔක්කොම පහසුකම් ලැබෙන 1600ක්. ඒතර 1600 2026 අප්‍රේල් 30 වෙනිදා ඉඳලා මේ බිල් කෝල් කරලා තියෙනවා දැන් නැගෙනහිර විශ්වවිද්‍යාලය. යාපනයේ විශ්වවිද්‍යාලයත් එහෙමයි. සබරගමු විශ්වවිද්‍යාලය එහෙමයි. අත්නීතික විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලය නව නේවාසිකාගාර ව්‍යාපෘති 4ක් ආරම්භ කරනවා. මුදල් ප්‍රතිපාදන වෙන් කළා දැන් බිල් කෝල් කරලා තියෙනවා. ඌවෙල්ලාස් විශ්වවිද්‍යාලය, වවුනියා විශ්වවිද්‍යාලය මේ හැම එකටම ඒ කියන්නේ රටේ සියලුම විශ්වවිද්‍යාලවල නේවාසිකාගාර ප්‍රශ්නේ විසඳන්න රජය කටයුතු කළා තියෙනවා. දැන් ළමයින්ට ඕනද නේවාසිකාගාර දියව කියලා උද්ඝෝෂණය කරන්නේ? මොකද රජය ළමයි වෙනුවෙන් උද්ඝෝෂණය කළා තියෙනවා. මුදල් වෙන් කළා තියෙනවා. ප්‍රශ්න විසඳලා තියෙනවා. සබරගමු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨේ පළවෙනි ශිෂ්‍ය කණ්ඩායම විශ්වවිද්‍යාලයෙන් යනකම් වෛද්‍ය පීඨය ආරම්භ කරේ නැහැ. වෛද්‍ය පීඨය ආරම්භ කරේ නැහැ. නමුත් දැන් අපි අපේ නව රජය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨේ කටයුතු ආරම්භ කරන්න වෛද්‍ය පීඨ වලට වෙන් කරපු වැඩිම මුදල රුපියල් බිලියන 12ක් මිලියන 1200ක් අපි දැන් වෙන් කළා. වෛද්‍ය පීඨ වලට බිලියන 12ක් වෙන් කළා. කල්පනා කරලා එතකොට දැන් මේ සබරගමුව වෛද්‍ය පීඨයේ අයවැය දෙකකදී බිලියන 6 ගාණක් වෙන් කළා. දැන් හෙටාන ඉඳලා ඒක විවෘත කරා. මේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය පාඩ වහින අවස්ථාවක් නැහැ. අපි අපේ විශ්වවිද්‍යාල ජීවිතයේ වැඩිපුරම ගත කරලා තියෙන මහා පාරගම ඇත්ත. ඒතකොට දේශපාලනෙත් එක්ක ඒ පැවතිච්ච දේශපාලන රාජ්‍ය රාමුවත් එක්ක අපිට තිබුණ වෛරයක්. මොකද ඒ වෛරය අපිට ඇති උනේ අපේ පහසුකම් පොකුලපත්තුමා කතා කරනවා, පීඨ මණ්ඩලය කතා කරනවා,
විශ්වවිද්‍යාල කොමිෂන් සභාවට ගිහිල්ලා කතා කරනවා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්නේ නැහැ. ඉතින් දේශපාලනේ අපිට එපා වෙලා තිබුණේ මොකද? දේශපාලකයෝ පොරොන්දු වෙනවා හැබැයි ඉෂ්ට කරන්නේ නැහැ කියලා. නමුත් මම ශිෂ්‍ය සහෝදර සහෝදරයන් ඉල්ලනවා අද මේ මානසිකත්වයෙන් බලන්න එපා. අද ඔබේ රජය ඔබ වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කිරීම ප්‍රමුඛ කටයුත්ත කරගෙන ඉන්නවා. පළවෙනි දේ කරගෙන ඉන්නවා. නිවාසිකාගාර ප්‍රශ්නට වෙන්න පුළුවන්. විද්‍යාගාර වලට වෙන්න පුළුවන්. වෛද්‍ය පීඨ වලට වෙන්න පුළුවන්. දැන් මේ ඉන්කියුබේෂන් සෙන්ටර්ස් මම කියන්නේ කිසිම ළමෙක් උද්ඝෝෂණය කරේ නැහැ. අපේ ඉන්කියුබේෂන් සෙන්ටර් එකක් දියව කියලා උද්ඝෝෂණය කරපු එක ව්‍යවසායකත්ව ඩිපාර්ට්මන්ට් එකක වගේ ඉන්නවද? මේ ඊස්ටර්න් යුනිවර්සිටි එකේ තමයි හොඳම ඔන්ටර්ප්‍රනර්ෂිප් ඩිපාර්ට්මන්ට් එක තියෙන්නේ. ලංකාවේ. හැබැයි එක ළමයෙක් උද්ඝෝෂණය කරාද අපිට මේ ඉන්කියුබේෂන් සෙන්ටර් එකක් ඕන. අපිට යන්ත්‍ර සූත්‍ර ඕන කියලා. ඔබතුමාට විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය ඇවිල්ලා උද්ඝෝෂණය කරේ නැහැ. මගේ අමාත්‍යාංශය ඇවිල්ලා උද්ඝෝෂණය කරේ නැහැ. දැන් ප්‍රශ්නේ අඳුරගත්තේ කවුද? ප්‍රශ්නෙට විසඳුම දුන්නේ කවුද? ආණ්ඩුව ඇමතිවරයා. ඔබතුමා මිලියන 50ක් වෙන් කරා. ඒක මොකද? ඒක තමයි මේ වෙනස. මම මේ විශේෂයෙන්ම ශිෂ්‍ය සහෝදරුන් ඉල්ලීම් කරන්නේ ඒකයි. අපි කලා සංස්කෘතික කටයුතු කරමු. අපි ඉනෝවේෂන් කරමු. අපි නව අත්හදා බැලීම් කරමු. අද විශ්වවිද්‍යාලය කියන්නේ ඔන්ටර්ප්‍රනර්ස්ලා එන්න ඕන. පෞද්ගලික අංශ එන්න ඕන. පහසුකම් සපයන්න ඕන. ඉගෙන ගන්න ගමන් වැඩ කරන්න ඉගෙන ගන්න. ඉගෙන ගන්න ගමන් රට හදන්න ඉගෙන ගන්න. ඉගෙන ගන්න ගමන් රටේ ආර්ථිකයට සම්බන්ධ වෙන්න. කාලයේ දශමයක්වත් කල්ලාරින්න එපා. අපත යවන්න එපා. අපි නවීන තත්ත්වයන් තේරුම් ගනිමු. එතන විශේෂයෙන්ම අපේ බලාපොරොත්තු තමයි කිසිම දරුවෙක් අපිත් ඉගෙන ගන්න දුක්පින්දා අපිත් උද්ඝෝෂණය කළා අපිත් අරගල කළා කිසිම දරුවෙක් රැකියාව විරහිත වෙන්න බෑ. ආදායම් මාර්ග නැති වෙන්න බෑ. හැම කෙනෙකුටම අවස්ථාවක් තියෙනවා. අපි අපේ රටේ අපේ අධ්‍යාපන ක්‍රමයයි ආර්ථික පද්ධතියයි කර්මාන්ත ව්‍යාපාර ව්‍යවසායකත්වය මේ කොට ඔක්කොම එකට ඒකාබද්ධ කරනවා. ඒකාබද්ධ කරමින් වැඩ කරනවා. කාට හරි ගැටලුවක් තියෙනවා නම් තව අඩුපාඩුවක් තියෙනවා නම් අපිත් එක්ක කතා කරන්න. අපිත් එක්ක හම්බෙන්න. මම දිසාපත්තුමාගෙන් ඉල්ලීමක් කරනවා. මම මේ දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා. මේ ඉන්කියුබේෂන් සෙන්ටර් එකේ ෆැසිලිටේෂන් පිළිබඳව අපි හැම මාසිකම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට අප්ග්‍රේඩ් එකක් ගන්නවා. වාර්තාවක් ගන්නවා. ඒ කියන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයේ කී දෙනෙක් මේ ඉන්කියුබේෂන් සෙන්ටර් එකකින් ව්‍යාපාර කර්මාන්ත වලට පහසුකම් අරගෙන තියෙනවා. මොකද රටේ සල්ලි මේකට යොදවලා තියෙන්නේ. බදු කිව්වන ජනතාවගේ මුදල් යොදවලා තියෙන්නේ. එහෙම පහසුකම් ගන්නේ නැත්නම් ඒක දිරිමත් කරන්න ඕන අපි. ඒක විශ්වවිද්‍යාලයේ කටයුත්තක් විතරක් නෙමෙයි. ඔන්ටර්ප්‍රනර්ස්ලා SME අය ස්ටාර්ට්අප් අලුත් කට්ටිය අපි මෙතන කැඳවන්න ඕන. මම කියන්නේ ඔබතුමාලට ඒක කරන්න බෑ. යුනිවර්සිටි එකට දැන් තියෙන ඇකඩමියා පැත්ත විතරයි. ඔබතුමාලා මේකේ ප්‍රැක්ටිකල් ට්‍රේනින් දෙනවා, උගන්වනවා, කියා දෙනවා. හැබැයි ඒක රටේ අනිකුත් ආයතන, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, අපේ කර්මාන්ත කමිටුව, දිස්ත්‍රික් කර්මාන්ත කමිටුව අපි දැන් මෙතනට අලුත් ව්‍යවසායකයෝ යොමු කරනවා. විශේෂයෙන් මම ගිය මාසේ අපේ මාතර විධාතා මධ්‍යස්ථාන අපේ ඉන්කියුබේෂන් සෙන්ටර් එකේ දකුණු පළාතේ ඔබතුමා ආරම්භ කරපු ඒ මාසෙ විතර 69 දෙනෙක් ෆැසිලිටේට් අරන් තිබුණා. 69 දෙනෙක් අරගෙන තියෙන ෆැසිලිටේෂන් එක මාතර. ආරම්භ කළ මාස දෙකයි දැන්. 69 දෙනෙක් දැන් ව්‍යවසායකව අරන් කියනවා. මොකද ඒකේ තියෙන ඇත්තටම කොස්ට් එක අපි රිකවර් කරන්න ඕන කොහොමද? ඒගොල්ලෝ කොළඹට එන වියදම රස්තියාදු වෙන කාලය අඩු කරලා තියෙනවා. අද කොළඹට ඇවිල්ලා රස්තියාදු වල ට්‍රැෆික් එකේ සර්ටිෆිකේට් එකක් අරන් යන වෙනුවට ව්‍යවසායකයෙකුට මාතර මධ්‍යස්ථානයෙන් සර්ටිෆිකේට් එකක් ගන්න පුළුවන් කිසි කරදරයක් නැතුව. වවුනියා මධ්‍යස්ථානයෙන් සර්ටිෆිකේට් එකක් ගන්න පුළුවන්. මේ නැගෙනහිර පළාතෙම ඉන්න කර්මාන්ත සුළු ව්‍යාපාරිකයින් තමන්ගේ තත්ත්ව සහතිකයක් ගන්න, යන්ත්‍ර සූත්‍ර පහසුකමක් ගන්න, ටෙස්ටිං රිපෝට් එකක් ගන්න. දැන් කොළඹ යන්න ඕනේ නැහැ. මේක මඩකලපුවේ නැගෙනහිර පළාතෙදිම ඒ දේ කරගන්න පුළුවන්. එතකොට එයාට කාලය ඉතුරු වෙනවා, වියදම අඩු වෙනවා. සහ ඒගොල්ලන්ට මේක කරන්න කැමැත්තක් ඇති වෙනවා. මම එකයි කියන්නේ උපකුලපතිතුමනි, තවදුරටත් විශ්වවිද්‍යාලය කියන්නේ උදකලා තැනක් නෙමෙයි. විශ්වවිද්‍යාලය කියන්නේ රටේ සංවර්ධනයේ කේන්ද්‍රස්ථානයක්.
කර්මාන්තකරුවන් ව්‍යවසායකින් විශ්වවිද්‍යාල ඉන්න ඕන. ප්‍රතිපත්ති සම්පාදකයන් ඉන්න ඕන. අපි ඉන්න ඕන. ඔබතුමා ඉන්න ඕන. තාක්ෂණික ශිල්පීන් ඉන්න ඕන. ඉගෙන ගන්න ළමයි ඉගෙන ගන්න ගමන්ම නිෂ්පාදන කරන්න ඕන. ඉනෝවේෂන් කරන්න ඕන. ආර්ථිකයට එකතු කරන්න ඕන. ඒ සඳහා දක්ෂ අයට අපේ යෝජනාව තියෙනවා ලංකාවේ මදිනම් ට්‍රේනින් එක විදේශ රටවල් වලට ගිහිල්ලා ට්‍රේනින් ලබා දෙන්න අපිට පුළුවන්කම තියෙනවා. අපි දැන් ADB එකත් එක්ක World Bank එකත් එක්ක වැඩ කරනවා. අපේ SME sector එක අපි ඔක්කොම බැංකුත් එක්ක වැඩ කරනවා. අපේ රාජ්‍ය ව්‍යාපාර ඔක්කොම එකට වැඩ කරනවා. පෞද්ගලික අංශයත් එක්ක අපි වැඩ කරනවා. මේ ඉන්ටග්‍රේෂන් එක තමයි මම හිතන්නේ අපට තියෙන ලොකු ශක්තිය. මම ඒකින්ද විශේෂයෙන් ආයෙත් ඉල්ලීමක් කරනවා මාධ්‍යවේදී ඔබ හැමදෙනාම ඉල්ලනවා මේ අලුත් තත්ත්වය රටට කියන්නේ. වෙනදා හුදකලාව තනි තනියම වැඩ කරපු අමාත්‍යංශ ලකුණු දා ගන්න වැඩ කරපු ඇමතිවරු නාස්තිකාර විදියට මුදල් වියදම් කරපු ඇමතිවරු හිටියේ. අද ඒක නැහැ. අද විද්‍යා තාක්ෂණ කටයුතු අමාත්‍යංශයෙන් ගන්න ඕන මැෂින් එකක් ඒක කර්මාන්ත අමාත්‍යංශයෙන් ගන්න ඕනේ නැහැ. කෘෂිකර්ම අමාත්‍යංශයෙන් ආයෙ ඒක ගන්න ඕනේ නැහැ. නේ වී සහල් කරන මැෂින් එකක් විතර ඉන්කියුබේෂන් සෙන්ටර් එකේ තියෙනවා නම් ආයෙ කෘෂිකර්ම අමාත්‍යංශයෙන් තව එකක් වියදම් කරන්න ඕනේ නැහැ. මොකද අපි එකට වැඩ කරනවා. ප්‍රතිපත්ති හදන එකේදී අපි එකට වැඩ කරනවා. ප්‍රතිපත්ති ක්‍රියාවට නගන එකේදී අපි එකට වැඩ කරනවා. එහෙනම් ප්‍රතිලාභ ලබන එකේදී ජනතාවට තියෙන්නේ සාමූහික වැඩ කරන්න. එහෙම වැඩ කරලා අපි අපේ රටේ ගොඩනගමු. ඒ වෙනුවෙන් මම නැවතත් විධාතා ආයතනයේට ඒ වගේම විද්‍යා තාක්ෂණ කටයුතු අමාත්‍යාංශයට අපේ ලේකම්තුමාට මේක සම්බන්ධීකරණය කරන අධ්‍යක්ෂකතුමාට ඔබ හැමදෙනාටම ගොඩාක් ස්තුතියි. අමාත්‍යවරයා සභාපතිවරයා හැටියට මම ඔබතුමාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. අත්‍යන්ත ගොඩාක් වැඩ කරනවා. මඩකලපුවේ ඉන්න ජනතාවගේ තියෙන විශේෂත්වය කියන්නම් මම. ඔවුන්ට රුපියල් දුන්නොත් රුපියල් 100ක් හම්බ කරනවා. ඒක තමයි මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතාවගේ තියෙන විශේෂත්වය. රුපියල් දුන්නොත් රුපියල් 100ක් හම්බ කරන ජනතාවට. ඒ තරම් මහන්සි වෙනවා. ඉතින් මම හිතනවා මේ සෙන්ටර් එක ඒ ජනතාව උපරිම ප්‍රයෝජන ලබනවා කියලා මට විශ්වාසයි. ඒ ලංකාවේ ඔබතුමා පිහිටවන ඉන්කියුබේෂන් සෙන්ටර්ස් වලින් ටෙක්නිකල් බිස්නස් ඉන්කියුබේෂන් සෙන්ටර්ස් වලින් සාර්ථකම මධ්‍යස්ථානයේ බවට මඩකලපුවේ මධ්‍යස්ථානය පත් කරන අනිවාර්යයි. ஒரு வருடம் பல வருடங்கள் என்று கற்கின்ற மாணவர்களுக்கு தொழில் வாய்ப்புகள் இல்லாமல் செல்கின்றது. அவர்கள் தேவையான නැගෙනහිර විශ්වවිද්‍යාලයේ අප අමාත්‍යාංශයේ විසින් නැගෙනහිර විශ්වවිද්‍යාලයත් එක්ක එකතු වෙලා අද දින විවෘත කළ මෙම ඉන්කියුබේෂන් සෙන්ටර් එක විවෘත කිරීම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ කර්මාන්ත හා ව්‍යවසායකත්වය සංවර්ධන අමාත්‍ය ගරු සුනිල් හඳුන්හැති පැතුමනි ලංකාවේ සියලු දිසාවටම පැතිර යන්න ඕන කියන අදහසින් හැමදාම අමාත්‍යාංශ තුළම දිස්ත්‍රික් ලේකම්තුමා සම්බන්ධ කරගෙන දිස්ත්‍රික් ලේකම්තුමාගේ මඟ පැන්වීමත් ලබාගෙන කටයුතු කිරීම සඳහා අද අපි ආරාධනා කරා මඩකලපුව දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්තුමා අපේ ආරාධනාව පිළි අරගෙන පැමිණ සිටින දිස්ත්‍රික් ලේකම්තුමනි ඒ වගේම අද දින සහභාගී වෙලා සිටින සියලුම රාජ්‍ය නිලධාරී විශේෂයෙන්ම විධාතා අංශය නියෝජනය කරමින් පැමිණ සිටින සියලුම නිලධාරී මහත්මයාණනි ඒ වගේම මෙම අවස්ථාවට සහභාගී වෙලා සිටින ව්‍යවසායකයනි විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ වශයෙන් ඔබ සියලු දෙනාම මම සාදරයෙන් පිළිගන්නවා. මා සිංහල භාෂාවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ගරු අමාත්‍යතුමා අපේ වැඩසටහන පිළිබඳව දීර්ඝ ලෙස අපි සියලු දෙනාටම මේකේ වැදගත්කම පිළිබඳව දැනුවත් කරා. ඒ නිසා මගේ කතාව මම දමිළ භාෂාවෙන් කෙටියෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඒ සඳහා මම අපේ විශේෂයෙන්ම ප්‍රධාන ආරාධිත අමුත්තා ඒ වගේම අපේ අමාත්‍යතුමා ඇතුළු சில ஜனங்கள் அவசரப்படுத்தணும். அனைவருக்கும் நன்றி. இங்கு வருகை தந்திருக்கின்ற விசேட பிரமுகர் உட்பட அனைவரையும் நான் விஞ்ஞான தொழில்நுட்ப அமைச்சின் செயலாளர் என்ற முறையில் விஞ்ஞான தொழில்நுட்ப அமைச்சின் சார்பாக உங்கள் அனைவரையும் அன்புடன் வரவேற்கின்றேன். உண்மையில் விஞ்ஞான தொழில்நுட்ப அமைச்சர் பேராசிரியர் கிருஷாந்த் அபேசேன் அவர்கள் விஞ்ஞான தொழில்நுட்ப அமைச்சின் பொறுப்பை ஏற்றதன் பிறகு
இந்த விஞ்ஞான தொழில்நுட்ப அமைச்சின் சேவைகள் இலங்கையில் இருக்கின்ற அனைத்து பாகங்களுக்கும் அது சென்றடைய வேண்டும் என்பதை கருத்தில் கொண்டு எமது அமைச்சின் கீழ் இருக்கின்ற விதாத்தா அமைப்பின் மூலமாக அமைச்சின் கீழ் இருக்கின்ற அனைத்து நிறுவனங்களையும் ஒன்றிணைத்து அவற்றின் சேவைகளை விதாத்தா செயல்முறை ஊடாக மக்களுக்கு சென்றடைய வேண்டும் என்பதற்காக வேண்டி எடுத்த முயற்சியின் பயன்தான் இன்று நாங்கள் திறந்து வைத்த இந்த இன்குபேஷன் சென்டர்ஸ். உங்களுக்கு தெரியும், பல்கலைக்கழகங்கள் கற்றல் கற்பித்தல் துறையோடு மாத்திரம்தான் ஆரம்ப காலங்களில் செய்யப்பட்டது. நாங்கள் பல்கலைக்கழகங்களை எடுத்துக்கொண்டால் அங்கு ஆராய்ச்சிகள், பல்கலைக்கழக விரிவுரையாளர்கள், ஆராய்ச்சியாளர்கள் மூலமாக அந்த ஆராய்ச்சிகள் நிகழ்த்தப்பட்டு அவர்களது புத்தகங்களில் தான் அவை சுருங்கிய காலம் ஒன்றிருந்தது. இவர்களுக்கும் பல்கலைக்கழகங்களில் நிகழ்த்தப்படுகின்ற விஞ்ஞான ஆய்வு முயற்சிகள் மக்களை சென்றடைவது மிகவும் குறைவாக காணப்பட்டது. அதன் காரணமாக அந்த பல்கலைக்கழகங்கள் மூலமாக கண்டுபிடிக்கப்படுகின்ற கண்டுபிடிப்புகள், ஆராய்ச்சிகள் மக்களை சென்றடைய வேண்டும் என்பதற்காக வேண்டி இந்த பல்கலைக்கழகத்தில் காணப்படுகின்ற அந்த வளங்களை மக்களுக்கு கொண்டு செல்ல வேண்டும் என்ற நோக்கில்தான் இந்த விதாத்தா செயல்முறையோடு இணைந்து எங்களது கௌரவ அமைச்சர் அவர்கள் பல்கலைக்கழகங்கள் மக்களோடு இருக்க வேண்டும், அந்த மக்களோடு இணைக்கின்ற பிணைப்பாக விதாத்தா அதிகாரிகள் செயற்படுவார்கள். அதே போன்று மாவட்ட ரீதியில் காணப்படுகின்ற பல்வேறு கள அதிகாரிகள் காணப்படுகின்றார்கள். அவர்களது ஒத்துழைப்பையும் பெற்று நாங்கள் இந்த செயல்முறையை கொண்டு செல்ல வேண்டும் என்ற அடிப்படையில் தான் இந்த இன்குபேஷன் சென்டர் முறையை ஆரம்பித்திருக்கின்றோம். இங்கு உங்களுக்கு தெரியும், நாங்கள் ஒரு வீடியோவை பார்வையிட்டோம். அங்கு இந்த பல்கலைக்கழகத்தில், கிழக்கு பல்கலைக்கழகத்தில் நிறைய, அதாவது எங்களது தொழில் முயற்சிகளை மேம்படுத்தக்கூடிய பல்வேறு உபகரணங்கள் நிறைய காணப்படுகின்றன. அந்த உபகரணங்களை பல்கலைக்கழகங்கள் அவர்களது கற்றல் கற்பித்தல் செயற்பாடுகளுக்காகத்தான் அதிகம் பயன்படுத்தினார்கள். ஆனால் நாங்கள் பல்கலைக்கழக நிர்வாகங்களை, நாங்களும் விஞ்ஞான தொழில்நுட்ப அமைச்சு என்ற ரீதியில் நாங்களும் உங்களுக்கான பட வசதிகளை செய்திருக்கின்றோம், மேலும் உபகரணங்களை செய்திருக்கின்றோம். நீங்கள் மக்களுடன், உங்கள் பிரதேசங்களில், அந்த பிரதேசங்களில் வாழ்கின்ற உற்பத்தியாளர்கள், சிறு கைத்தொழில் முயற்சியாளர்களுக்கு நீங்கள் உங்களது சேவைகளை வழங்க வேண்டும், அவர்களது உற்பத்திகளை மேம்படுத்துவதற்காக வேண்டி நீங்கள் பங்களிப்பு வழங்க வேண்டும் என்று நாங்கள் பல்கலைக்கழக நிர்வாகங்களை கேட்டுக்கொண்டோம். அந்த அடிப்படையில் இலங்கையில் இருக்கின்ற 17 அரச பல்கலைக்கழகங்கள் காணப்படுகின்றன. அந்த பல்கலைக்கழகங்கள் அனைத்தும் இந்த முயற்சிக்கு அதாவது மிகவும் பெரும் மனதுடன் முன்வந்து எங்களது இந்த கோரிக்கையை ஏற்றுக்கொண்டார்கள். அந்த அடிப்படையில் நாங்கள் இன்று 3வது பல்கலைக்கழகத்தில் இந்த இன்குபேஷன் சென்டர்ஸை ஆரம்பித்திருக்கின்றோம். இதன் மூலமாக உங்களுக்கு தெரியும், சிறு கைத்தொழில் முயற்சிகளில் ஈடுபடுகின்றவர்கள் அவர்களது உற்பத்தி பொருட்களை மேம்படுத்துவதற்காக வேண்டியும், புதிதாக உற்பத்தி பொருட்களை கண்டுபிடிப்பதற்காக வேண்டியும் பல்கலைக்கழகத்தில் காணப்படுகின்ற அந்த வளங்களை பயன்படுத்துவதற்கான ஏற்பாடுகள் தான் செய்யப்பட்டிருக்கின்றது. எனவே அந்த அடிப்படையில் கிழக்கு பல்கலைக்கழகம் கிழக்கு மாகாணத்தில் வாழ்கின்ற உற்பத்தியாளர்களுக்கு இந்த சேவைகளை பெற்றுத்தருவதற்கு தயாராக இருக்கின்றது. குறிப்பாக உங்களுக்கு தெரியும், சில நேரங்களில் கௌரவ அமைச்சர் அவர்கள் குறிப்பிட்டது போல சில டெஸ்டிங்களை, அதாவது தரத்தை கண்டறிவதற்கான முயற்சிகளுக்காக வேண்டிய டெஸ்டிங்களை செய்ய வேண்டிய, சர்டிஃபிகேஷன்களை செய்ய வேண்டிய தேவை இருப்பதால் நீங்கள் கொழும்புக்கு சென்று அங்கு இருக்கின்ற நிறுவனங்களை தான் நாட வேண்டிய தேவை காணப்படுகின்றது. எனவே அந்த தேவைகளை உங்களது பல்கலைக்கழகத்திலே, இந்த பல்கலைக்கழகம் இன்று நாங்கள் இந்த திறந்து வைக்கின்ற இந்த நிறுவனம் இன்று மாணவர்களுக்கு மாத்திரமல்ல, இங்கு இருக்கின்ற தொழில் முயற்சியாளர்களுக்கும் எதிர்காலத்தில் திறக்கப்பட இருக்கின்றது. எனவே அந்த அடிப்படையில் இந்த நிறுவனத்தின் மூலமாக வழங்கப்படுகின்ற சேவைகளை இங்கு வருகை தந்திருக்கின்ற அதிகாரிகள், அதே போன்று சிறு உற்பத்தி முயற்சியாளர்கள் அனைவரும் ஏனையவர்களுக்கும் இவை தொடர்பாக
தெளிவுபடுத்தி அவர்களது சேவைகளை பெற்று இந்த பிரதேச மக்களது வாழ்க்கை தரத்தை மேம்படுத்துவதற்கு நீங்கள் அனைவரும் முன்வர வேண்டும். அதற்காக வேண்டிய அரசாங்கம், குறிப்பாக இந்த அமைச்சு, எங்களது அமைச்சு தயாராக இருக்கின்றது. நாங்கள் முதலில் விஞ்ஞான தொழில்நுட்ப அமைச்சும் உயர்கல்வி அமைச்சும் தான் இந்த முயற்சியை ஈடுபடுத்தினோம். அதற்கு பிறகு கௌரவ அமைச்சர் அவர்கள் சிறு உற்பத்தி முயற்சியாளர்கள், கைத்தொழில் அமைச்சோடு தொடர்பானவர்களாக இருக்கிறார்கள். எனவே கைத்தொழில் அமைச்சரையும் இதற்கு நாங்கள் சேர்த்து கொள்ள வேண்டும். இதே போன்று ஏனைய அமைச்சுக்களில் இருக்கின்ற நிறுவனங்களை இதற்கு சேர்த்துக் கொள்ள வேண்டும் என்ற தேவை எங்களுக்கு இருக்கின்றது. அது தொடர்பான கலந்துரையாடல்களையும் நாங்கள் அமைச்சு மட்டத்தில் செய்து வருகின்றோம். எதிர்காலத்தில் இதுபோன்று இன்னும் இதனை மேம்படுத்துவதற்கான பல முயற்சிகளை மேற்கொள்ள இருக்கின்றோம் என்ற நற்செய்தியை உங்களுக்கு கூறி, இன்று நாங்கள் திறந்து வைத்த இந்த நிறுவனத்தை நீங்கள் பாதுகாத்து உங்களது தொழில் முயற்சிகளையும் உங்களது பொருளாதாரத்தையும் அபிவிருத்தி செய்வதற்காக வேண்டி நீங்கள் ஒத்துழைப்பு நல்க வேண்டும் என்று கேட்டு விடைபெறுகின்றேன். நன்றி, வணக்கம். Sí, pero